ගම්වල කියමනක් තියෙනවා මිටියෙන් 50ක් කුළු ගෙඩියෙන් එකයි කියලා හාමුදුරුවනේ. මිටියෙන් 50ක් කුළු ගෙඩියෙන් එකයි. දැන් සිංහල කුළු ගෙඩිය ලෑස්ති. ඒ නිසා මිටියට වඩා කුළු ගෙඩිය ශක්තිමත් කියලා හොඳට මතක තියාගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න හැමදෙනෙක්ම මේ වෙලාවේ එක්වන්ව හිතට ගත යුතුයි. මිටියෙන් 50ක් හාමුදුරුවනේ කුළු ගෙඩියෙන් එකයි. 70ක් තියෙනවා හාමුදුරුවනේ 110 මොන කයිචල්ද අපිට. ඒ නිසා ඒ වෙනුවෙන් සිංහලයෝ විධිමත්ව ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ලෑස්ති. අනිත් කාරණාව අපිට විසිල් ගහන්න අප්පුඩි ගහන්න බැරි කතාවක් කියන්න තියෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි මේක තේරුම් ගත්තේ නැත්නම් මුළු ජාතියම ඉවරයි. අපේ හාමුදුරනේ සිංහල ජාතිය පොදුබල සේනා එක්ක මේ සංවිධානය එක්ක නැගිට්ටේ හාමුදුරනේ ආයේ නැගිටින්න තවත් එක දශමයක්වත් අනාගතේ නැති අවස්ථාවකයි. ආයේ අපිට නැගිටින්න අවස්ථාවක් නැහැ. මම ඒක ඔයාලට කියනවා මාත් එක්ක සහභාගී වෙලා මේ ගාන හදන්න. ලංකාවේ සියලුම ජනතාව දෙකෝටි ඉක්මවලා ඉන්නවා. හැබැයි ලංකාවේ සිංහල ජනගහනය මතක තියාගන්න ඉන්නේ 1,30,00,000යි. කීයද? 1,30,00,000යි. මේ 1,30,00,000න් අපේ හාමුදුරුවනේ 160ක් කියන්නේ ලක්ෂ 80ක් වගේ ප්‍රමාණයක්. ලක්ෂ 80ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 40ට උඩින්. අවුරුදු 40ට උඩින්. ඒ කියන්නේ ධර්මාලු හදන්න පුළුවන් අය නෙමෙයි, ධර්මාලු හදන්න බැරි මට්ටමේ විශේෂයෙන් කාන්තාව. එතකොට ලක්ෂ 80 ඇරියම මේ කොටසින් කීයද තව ඉන්නේ? 50 ලක්ෂයයි සිංහල මිනිස්සු ඉන්නේ ධර්මාලු හදන්න පුළුවන් අය. මේ ධර්මාලු හදන්න පුළුවන් 50 ලක්ෂයෙන් මේ 50 ලක්ෂයෙන් ලක්ෂ 25ක් පිරිමින්ට බබාලා හම්බෙන්නේ නැහනේ. එතකොට ළමයි හදන්න ඉන්නේ ලක්ෂ කීයද? 25යි. මේ 25න් ලක්ෂ 5කට මේ පාපතරය LRT කෙරෙව්වා. සෞඛ්‍ය සංවිධානය ඇවිල්ලා නොයෙක් විදිහට අපේ කාන්තාව ලක්ෂ 10කට වඩා LRT කරලා තියෙනවා මේ මෑත යුගයේ. හැබැයි අර අවුරුදු 40ක පහළ ඉන්න අයගෙන් ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ දැන් කීයද? 25න් 5ක් අඩු වුණා ලක්ෂ 20යි. මේ ලක්ෂ 20 අවුරුද්දේ ඉඳලා අවුරුදු 20 දක්වා විවාහ වන ආයු වයස දක්වා කාන්තාව ප්‍රමාණය ලක්ෂ 10ක්. ගෑනු ළමයි. එතකොට තින්නේ ලක්ෂ කීයද තව? ලක්ෂ 10යි. අවුරුදු 20 සිට 40 දක්වා අපේ රටේ කාන්තාව දරුවෝ හදන්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ? ලක්ෂ 10යි. එතකොට මේ ලක්ෂ 10ට තමයි කියන්නේ උඹලා දමයි හදනවා වැඩි 3කට වඩා යන්න එපා. එහෙමත් නැත්නම් උපත් පාලන කරන්න කියලා. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවා අවුරුදු 40ට වැඩි ලක්ෂ 80ම තව අවුරුදු 40ක් යනකොට එක්කෙනෙක් නැති වෙන්න මැරිලා. අවුරුදු 40ක් යනකොට ලක්ෂ 80ක් මැරිලා. මොකද හේතුව 41 කෙනාටත් 80ක් වෙලා. එතකොට දැන් අද ඉන්නේ ළමයි හදන්න ලක්ෂ 10යි. මේ ලක්ෂ 10 ළමයි දෙන්න ගානේ 3 දෙනා ගානේ හැදුවොත් වැඩි වෙන්නේ ලක්ෂ 30යි උපරිම. හැබැයි මැරෙනවා ලක්ෂ 80ක්. ලක්ෂ 80ක් මැරෙද්දී ලක්ෂ 30ක්